හායි ළමයි ඔයාලට කොහොමද? මම අද අරගෙන ආවේ කෙට්ටි වෙන්න බලන් ඉන්න අයට ඉක්මනට කෙට්ටි වෙන්න බෙහෙතක්. ළමයි මමත් ගොඩාක් මහත් වෙලා හිටියා. ඔයාලට මේ ෆොටෝස් වලින් ඒක බලා ගන්න පුළුවන්. මම ડિප්‍රෙෂන් බෙහෙත් දෙව්වා. ඒකෙන්ද තමයි මම ගොඩාක් මහත් වුනේ. මම ළමයි මේ තියෙන 2024 අවුරුද්දේ මම ගොඩාක් මහත් වෙලා හිටියේ. දැන් අවුරුද්දක් වෙනවා මම ගොඩාක් කෙට්ටි වෙලා. ඔයාලට මගේ වීඩියෝස් බලද්දි පේනවා ඇති. මම වගේ මේ විදිහට මහත් වෙලා ඉන්න අයට මේ බෙහෙත ගොඩාක් වටිනවා කියලා මං හිතනවා. ළමයි ඔයාලා මේක බොනවා නම් අනිවාර්යෙන් කෑම පාලනය කරන්න. නැත්තම් ඔයාලා මේකත් බොනවා කෑමත් කනවා නම් වැඩක් නෑ. අපි කොච්චර මොනවා බෙහෙත් ගත්තත් වැඩක් නෑනේ අපි කිසිම කෑම පාලනයකින් තොර නැත්තම්. ළමයි මුලින්ම මෙහෙම සේර මිටක් මං ගන්නවා. ඔයාලා එක්කෙනෙක්ට වගේ නම් සේර කොළ 3ක් ගන්න. මම මේ වීඩියෝ එකට හින්දා තමයි සේර මිටක් ගත්තේ. දැන් මං ඒක කපා ගන්නවා. ඔයාලා කැමති විදිහකට කපාගෙන මේ විදිහට ඔයාලා මුට්ටියකට දාගන්න. ඊට පස්සේ ළමයි මට මේකට ඕනේ සුදු ලුණු බිගි 3ක් විතර. මේක දෙපැත්තෙන් කපා ගත්තා මම. ඒ වගේම ගොඩ කාණ්ඩු දෙකකුත් මම දාගන්නවා. ඊගාවට මම උළුවහල් ඇට 15ක් විතර දාගන්නවා. මොකද අපි මේක බොන්නනේ හදන්නේ. මේවා අපි පෙරලා තමයි ගන්නෙ. එතකොට මේක වතුරත් සාමාන්‍ය ප්‍රමාණයට ගොඩක් ඕක හින්දෙනවනේ. ඕක තැම්බෙනකොට ඕක හින්දෙන හින්දා මම ටිකක් වතුර වැඩිපුර දාගන්නවා. දැන් මම ඕක ලිපෙන් තියාගන්නවා. ඔයාලා දෙන්නෙට වගේ හදනවා නම් ඔයිට වඩා වැඩිපුර ගන්න. ඊගාවට දැන් මම මේක පෙරලා ගත්තා. ඕක ළමයි අනිවාර්යෙන් 100% ෂුවර් කෙට්ටු වෙනවා. හැබැයි ඔයාලා සීනි පිටි කන එක නතර කරන්නම ඕනේ. එහෙනම් ළමයි මම තව වීඩියෝ එකකින් එන්නම්. බුදු සරණයි බයි.